අපිට එකපාරම පුද්ගලව අතාරින්න බෑනේ. මේ ප්‍රශ්නේ ගොඩක් බලපාන්නේ ඔය විවාහ වෙන්න කලින් අවදියට මොකද්ද කියන්නේ? ඒ කසාද බඳින්න කලින් අර හොඳට ඉන්න කාලේ. ඊට පස්සේ තමයි මේක තේරෙන්නේ. ඒ හොඳට ඉන්න කාලේ අර ප්‍රේමවන්තියොන්ට මම මේ කියන්නේ. එකටම කරන්නේ මිනිස්සුන්ගෙන් මම මේ අම්මලාටම කියනව නෙමෙයි හැම කෙනෙකුටම කියන්නේ. ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේ අතාරින්න. ඔච්චරයි. ජීවිතේ පුරුදු වෙන්න. වේදනාවක් පීඩාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාගේ බලාපොරොත්තු වෙන දේ අතාරින්න. ඒ බලාපොරොත්තු වෙන දේවල් අතහැරියාට පස්සේ ඒක ඩමියක් විතරයි. ආයේකේ ජීවයක් නැහැ. එතකොට අර මොක කෙරුවක් කමක් නැහැ කියන තැන ඉන්නේ. එතකොට හානියක් නැහැ. මම මෙහෙම යෝජනා කරන්න හේතුව මේ කරජකෙන් මාංශකෙන් පලිගන්න කලින් මේකට දුක් වේදනා දෙන්න කලින් අම්මලා පුරුදු වෙන්න තාත්තලා පුරුදු වෙන්න බලාපොරොත්තු වෙන දේවල් අතාරින්න. මොකද පින්නතුනි මේ බලාපොරොත්තු කියන ඒවා අර ඉක්මනට විනාශ වෙනවා, අර ඉක්මනට නැති වෙනවා.